යාලු අපේ පල්ලියාලු හැමතිස්සෙම අපිත් එක්ක එන්න යන්න යාලු එන්න යන්න යාලු යන්න යාලු එන්න යන්න යාලු කටකරුවලේ මාවන වතුලේ ඉවමන් ඔස්සේ කාටත් නොදැනී යාලු සොයලා යාලු අපේ පල්ලියාලු යාලු අපේ පල්ලියාලු ඇපල් දොඩම් ස්ට්‍රෝබෙරි අපේ ඇපල් චන්ඩියා ස්ට්‍රෝබෙරි අපේ ඇපල් චන්ඩියා අපේ ඇපල් චන්ඩියා කෝනේ බිල්ලෝ අරන් ගියන් තුන්ගේ කරිනා පසු එන්නේ යාලු අපේ පල්ලියාලු යාලු අපේ පල්ලියාලු කටකරුවලේ මාවන වතුලේ ඉවමන් ඔස්සේ කාටත් නොදැනී යාලු සොයලා යාලු අපේ පල්ලියාලු යාලු අපේ පල්ලියාලු තෙලුද පොඩ්ඩක් මෙහාට වරේ. මේ නම මුදලාලියෝ. අකෝ ගවුන් අරකු නම කියලා කතා කරන්න එපා. මුදලාලි විතරක් කියලා කතා කරා. එහෙමයි. පහන විතරක් තියා දුම් අල්ලන්න නෙමෙයි පහොඳද? ඇයි මුදලාලි? අකෝ කැලෑ මහත්තයාට අහු වෙනවානේ. එතකොට අපි ඔක්කොම අහු වෙලා මේ සුන් වෙලා යනවනේ. කරනවා නැත්තටම නැති වෙලා යනවනේ. හැබැයි මට මේ දැන්න මේක මතක් වුණේ. මේ සැවරියක්ගේ මේ අපිට මොකක්ද උනේ ගෙදර අම්මලා හැම හොයනවත් ඇති දැන් අනේ අඬන්න එපා අපි ඇපලයන්ගේ ලියුමක් යවුවානේ කවුද දන්නේ ඇපලයන්ගෙන් මේ ලියුම වැටුණාද කියන්නේ ගියාමයි තාම ආවේ නැහැ ඇපලයන් මොනා කරන්නද අපිට පිනක් තිබ්බොත් බේරෙයි නැත්නම් ඉතින් මේකේ කී කාලයක් තව ඉන්නද පොට්ටු මේක වරෙන්කෝ මට මුසිය ගන්න දී කාල්කෝ මට හීනයක්වත් බලන්න නෑ ඊසියාකාරයා මේ උඹ හොඳ එකා වාගේ මේ ගෝණි අරගෙන අර පන්සලේ බුදුගේ පිටිපස්සේ තියලා මේ මෙහාට වරෙන්කෝ දැන් නැතුව මේ හෙට උදේ නෙවෙයිනේ බං හොඳා මාමේ මට මුලලාඩිගේ කනේ මුලට එකක් කන්න ආවිනී කාල්කෝ ඇමින් මේ රජාමි උඹට බුල්ටෝ කන්න ඵලයන් උඹට අර බඩාගෙන් හොඳ බුල්ටෝ එකක් හම්බේ අපේ මේ කෙල්ල කොල්ලන්ට වදුලේ ඇදලා මම හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ අපේ ලබ්බෙත් අපිට කොහෙද අනේ මන්දා යාළුවා කොහොම බේරගන්නද කියලා ඒක තමයි හාමුදුරන්ට ශිෂ්‍යත්වය ලැබිලා රට ගියානේ ඇපලයක් නැහැ ඌව කොටිය කාලාද මන්දා අනේ මන්දා මට හිතා ගන්න බෑ මොනවා කියලා කරන්නද කියලා පාට කියලා කියන්නද කමක් නැහැ ඉතින් අපි කට්ටියත් එක්ක පරිස්සම් වෙලා යමුකෝ ගමට කවුරු හරි එනවා අද්දුත් කන්න සද්ද ඇහෙනවා හැංගෙමු බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න දෙයක් නැහැ කැලේ මහත්තයා එන්නේ ගිහිල්ලා අපි කතා කරමු මහත්තයා මේ ළමයි මේ මක් කරනවද? අනික මේ වනාන්තරේ
නෑ මේ අපි මේ ළමයිනේ මේක සෙල්ලමක් නෙමෙයි. දැන් ළමයි කීප දෙනෙක් අතුරු දහන් වෙලා. ඔය ළමයිලුත් කල්දරේක වැටෙන්නද හදන්නේ ආ? මං හිතුවා ඔය මාකස් පුදලාලි මල් පහන් පුදන්න පන්සලට යනකොට මොනවා හරි වාසිකට අරදිනවා කියලා. කලයි මහත්තයා ඉතින් අපිට අපේ යාළුවෝ හොයාගන්න බැරි වේද? අකිල පුතා අපි මේම කරමු. පොලිසිය කීප දෙනෙකුයි ග්‍රාම සේවක මහත්තයයි අපේ ඔෆිස් එකේ කීප දෙනෙකුයි එක්ක ගිහිල්ලා දෙනවට කරලා ළමයිය බේරගමු. අර මෝඩ ගොයියලා දෙන්නන්නේ ඔතන ඇත්තේ. බය වෙන්න දෙයක් නැහැ. ආහා මේ කැලෑ මහත්තයා මේ කැලෑ මොකක් කරනවද? ඕ මම තමුසෙන් අහන්න ඕන දෙයක් නේ මගෙන් අහන්නේ ඈ. මේ වනාන්තරයේ අස්සක් මුල්ලක් නෑර යන්න එන්න. මට අවසර දීලා තියෙන්නේ. තේරුණාද? මේ මහත්තයා මේ ළමයි කට්ටිය අර උදා ගල්ලේනේ බලන්නකො හංගලාදී හිටියේ. හා යසයි. මේ මං හිතන්නේ මුදලාලිගේ දූ දරුවෝ වෙන්නේ නැති. ඔව් හාඳුරන්නේ මේ නෑ මහත්තයෝ. මේ ළමයි ඊයේ මම්මුලා වෙලා ඉඳද්දි මම ඊයේ හවස මේ ළමයි එක්කන් ආවේ. ඒක තමයි යසයි නේද වැඩේ. පව් මේ අහිංසක ළමයි මහත්තයෝ අපි කණ්ඩ බොණ්ඩ දීලා ගමට ගිහින් දාන්න සූදානම් වුණා විතරයි. එහෙම නේද පොට්ටෝ? අයියෝ මේ බොරුනේ ඇත්තමයි කියන්නේ. ආස්නේ කොට්ටුවෝ මොකද වෙවුලන්නේ? උඹ තවම දොට්ට පිටට එම ගියේ නැද්ද?